Hi, welcome to Sonu and Mother YouTube channel. ඔන්න ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ අපේ වෙඩින් එකෙන් පස්සේ මොකද අපි කරේ, කොහෙද අපේ හනිමුන් ටුර් එක ගියේ කියලා. අපි අපේ හනිමුන් ටුර් එකේ මුලින්ම ආවේ වාද්දුව සෙරන් ෆැමිලියන් හොටෙල් එකට. එදා හවස හොඳටම වැස්ස නිසා මට මොකොත්ම වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඉතින් අපි ටිකක් රෙස්ට් කරලා අපේ ඩිනර් එකට ගියා. මේ ඔයාලා දකින්නේ අපිට හොටෙල් එකෙන් රෙඩි කරපු සර්ප්‍රයිස් කැන්ඩ්ලයිට් ඩිනර් එක. ඇත්තටම මේක එදා යාලා රෙඩි කරන් ඉඳලා තියෙන්නේ බීච් සයිඩ් එකේ. ඒත් එදා හොඳටම වැස්ස නිසා හොටෙල් එකෙන් යාලගේ රෙස්ටුරන්ට් එක ඇතුලේ තමයි මේක අපිට රෙඩි කරලා තිබුණේ. So excited. හරිම ලස්සනයි. මේක නම් වෙනම ෆීලින් එකක් guys. වැස්සයි, සීතලයි, කැන්ඩ්ලයිට් ඩිනර් එකයි. මෙයාලගේ සර්විස් එක නම් බෙස්ට්. ඉතින් ඩිනර් එකේ නම් මට මුකුත්ම වීඩියෝස් කරන්න බැරි වුණා. ඉතින් ඔයාලට අපේ කැන්ඩ්ලයිට් ඩිනර් එකේ ෆොටෝස් ටිකක් තමයි මට මේ විදියට අරගෙන යන්න වෙන්නේ. මෙයාලගේ කෑම නම් ඉතින් හරිම රසයි. සර්විස් එකත් හරිම හොඳයි. ඕනම කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊළා නිදහසේ ඉඳලා එන්ජොයි කරලා එන්න පුළුවන් තැනක් තමයි වද්දුව සෙරණි ෆැමිලියන් කියන්නේ. දැන් මේ ඔයාලා දකින්නේ අපේ කැන්ඩ්ලයිට් ඩිනර් එකේ අර මම කියපු ෆොටෝස් ටික. අපි දෙන්න ඉතින් ඩිනර් ගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ආයෙ දකින්නකොට ආයෙත් කන්න හිතෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ඊළඟ දවසේ උදේ මොකද කරේ කියලා බලමු. ඉන්නකෝ අපේ ෆැමිලියන් එකේ රවුමක් යන්න. මේ තමයි අපේ ගාඩන් ෆැමිලියන් එකේ එන්ට්‍රන්ස් එක. මම ඔයාලට කිව්වනේ මේ හොටෙල් එක විලා ටයිප් හොටෙල් එකක්. එයාලගේ ගාඩන් ෆැමිලියන්ස් and බීච් ෆැමිලියන්ස් තමා තියෙන්නේ. ඉතින් අපි බුක් කරේ ගාඩන් ෆැමිලියන් එකක්. දැන් මේ ඔයාලා දකින්නේ අපේ ෆැමිලියන් එකේ ලිවින් ඒරියා එක. මේ තියෙන්නේ අපේ රූම් එකේ එන්ට්‍රන්ස් එක. ඉන්නේ යමු බලන්න ඇතුළට මොනවද තියෙන්නේ කියලා බලන්න. තියෙන්නේ අපේ ඩයිනින් ඒරියා එක. ඇත්තටම මෙතන අපිට කැමති කෑමක් වුණත් ලෑස්ති කරගන්න සේරම ෆැසිලිටිස් තියෙනවා. දැන් මේ ඔයාලා එළියෙන් දකින්නේ අපේ ෆැමිලියන් එකේ ප්‍රයිවට් ෆූල් ඒරියා එක. එහෙනම් අපි චුට්ටක් එළියට ගිහිල්ලා බලමු කොහොමද අපේ ෆූල් ඒරියා එක කියලා. මම ඔයාලට කලිනුත් කිව්වනේ කලින් දවසේ හොඳටම වැස්ස කියලා. ඉතින් වැස්ස නිසා හොඳටම කොළ වැටලා තිබුණා අපේ ෆූල් ඒරියා එකේ. ඇත්තටම හොටෙල් එකේ අය අපි ෆූල් එක යූස් කරන්න කලින් අපිට මේ සේරම ක්ලීන් කරලා දුන්නා. හරිම ලස්සනයි මෙතන. හොඳට සන්රයිස් එකක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ නම් චුට්ටක් විතර වැස්ස තිබුණා. ඉතින් අපි දෙන්නා ඒ නිසා උදේම හෝල් එකට යන්නේ නැතුව ඉස්සෙල්ලාම අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගමු කියලා තීරණය කළා.
තියෙනවා අපේ රූම් එක. ඔයාලා දකින්නේ ඇත්තටම ඔතන තිබුණේ හංසයෝ දෙන්නෙක්. ඔන්න බලන්නකෝ දැන් හංසයන්ට වෙලා තියෙන දේ. වැඩි ගණන් ගන්න එපා. මේ තමයි අපේ රූම් එකේ මිරර් එක. බලන්න මිරර් එකෙන් කවුද පේන්නේ කියලා. එයාගේ මතු බබා නේද මේ? ඉතින් අපේ රූම් එකේ තිබුණේ වියන් ඇඳක්. මම හරිම ආසයි වියන් ඇඳන් වලට. මේ අපේ බෑගේජ් දෙක. ඉන්නකෝ අපි එහෙනම් යමු අපේ රූම් එකේ බාත්රූම් එක කොහමද කියලා බලන්න. We have a jacuzzi. ඉතින් අපේ bathroom එකේ jacuzzi එකකුත් තිබුණා. bathroom එක ලොකු area එකක හදලා තියෙන නිසා හරිම නිදහස්. ඒ වගේම හරිම ලස්සනයි. දකින්න හම්බ වෙන්න කියලා. මේ කවුද මේ? හායි, ඔය ඉන්නේ මම. ඉතින් ඊට පස්සේ අපි දෙන්න අපේ බ්‍රෙක්ෆාස්ට් කන්න ගියා. එතන අපි දෙන්න choices දෙකකින් තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක සිලෙක්ට් කරේ. Sri Lankan foods and English breakfast. ඉතින් මෙයාලගේ කෑම නම් හරිම යමි, හරිම රසයි. ඉතින් breakfast එකත් අරගෙන ඉක්මනට ගියා beach side එකට. ඒ වෙලාවේ නම් ටිකක් වැස්සකුත් තිබුණා. ඒ වුණාට ඉතින් අපි දෙන්න videos ටිකකුත් කරලා photos ටිකකුත් අරගෙන සයිඩ් එකේ ටිකක් වෙලා කාලය ගත කරා. දැන් ඉතින් ටික ටික අපි දෙන්නගේ චෙක් අවුට් ටයිම් එකත් ලං වෙනවා. ඉතින් අපි දැන් හෙමින් දෙන්නගේ ඊළඟ ප්ලෑන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න පුළුවන් නම් ගෙස් කරන්නකෝ අපේ හනිමූන් ටුවර් එකේ අපි ඊළඟට යන්නේ කොහෙද කියලා. ඊට පස්සේ අපි දෙන්න දැන් යන්න පිටත් වෙන තමයි හදන්නේ. ඔන්න බලන්නකෝ සුදු බබා කන පැලෙන්න සින්දුත් දාගෙන යන හැටි. එයාට ඉතින් කොහේ ගියත් ඔය සින්දු ටික අහන්නම ඕන. ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න. Join with us. Bye bye.